ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් මස්කෙලිය ශ්‍රීපාද මාර්ගයේ හින්දු කෝවිල අසලින් මෙපා ගමන ආරම්භ කළා. මස්කෙලිය ශාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඇයට ඇයගේ පාසලේ මෙන්ම අසල්වැසියන්ගේ නොමද සහාය හිමි වුණේ මෙලෙසින්. කිලෝමීටර් 2ක දුරක් ඇවිද ගිය ඇය මස්කෙලිය පොලිසිය අසලට පැමිණෙන විට ගතව තිබුණේ විනාඩි 14ක කාලයක් පමණයි. එය ගිනස් වාර්තාවක් බව එම ස්ථානයට පැමිණ සිටි ගිනස් වාර්තා අධීක්ෂණ කමිටුවේ මෙරට නියෝජිත ජුඩ් නිමලන් මහතාද සහතික කළා. ඒ අනුවයි මේ වාර්තාව ඇයගේ නම ඉදිරියේ සටහන් වුණේ. මේ වාර්තාව තැබූ විග්නේශ්වරන් ශෂ්මිකා දැරියගේ පියාද මීට පෙර යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් වාර්තාවක් තබා තිබෙනවා. ගිනස් වාර්තාව තැබූ ශෂ්මිකා දැරිය පැවසුවේ තම පියා තැබූ වාර්තාවෙන් අනතුරුව තමන්ටද පාගමනින් ඇවිද ගොස් වාර්තාවක් තැබීමට ආශාවක් ඇති වූ බවයි.